Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් අද මම ගෙදර ඉන්න දවසක්. අද උදේම අපේ අම්මා කඩලා හදලා තිබුණා. ඉතින් ඒවත් කාලා මම මේ රෙඩි වෙන්නේ කැම්පස් එකේ වැඩ වගයක් කරන්න. ඉතින් ඉස්සරහට එන්නේ අපේ end semester exam එක. ඉතින් ඊට කලින් මේ දවස්වල viva presentation assignment වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ. ඉතින් මම මේ vlog එක කරන දවසට පස්සේ දවසේ තමයි මගේ presentation එක තියෙන්නේ. ඉතින් මම චුට්ටක් ඒකට ready වුණා. වෙනස් කරන්න ඕන slides වෙනස් කරලා presentation එක ආයෙම හදන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් ඔයා O level හරි A level හරි කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාට වැදගත් වෙන study tips 10ක් මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. අංක 1 ඔයා පාඩම් කරන තැන ලස්සනට පිළිවෙලට තියාගන්න. මොකද ඔයාගේ study table එක අපිරිවෙලට තියාගෙන ඉන්නවා කියන්නේ ඒක ඔයාගේ මනසට ලොකු stress එකක්. ඒක හින්දා පාඩම් කරන්න කලින් ඔයාලගේ study table එක ලස්සනට පිළිවෙලට හදාගන්න. අංක 2 ඔයා පාඩම් කරන්න ඔයාට ගැලපෙන ටයිම් එකක් තෝරගන්න. ඔයා රැට පාඩම් කරන කෙනෙක් නම් සැහැල්ලු කෑමක් රැට කන්න. ඒ වගේම සීනි ගොඩක් තියෙන තෙල් සහිත කෑම කන්න එපා. මොකද ඉක්මනින්ම නිදිමත හැදෙනවා. අංක 3 පාඩම් කරන ගමන් බොන්න වතුර බෝතලයක් ළඟ තියාගන්න. අංක 4 ඔයා ගොඩක්ම ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉන්න කෙනෙක් නම් පාඩම් කරන වෙලාවට ෆෝන් එකේ සවුන්ඩ් ඕෆ් කරලා නොපෙනෙන තැනකින් ඒක තියලා තියන්න. අංක 5 ඔයා පාඩම් කරද්දි සාමාන්‍යයෙන් විනාඩි 25කට 30කට සැරයක් විනාඩි 5ක වගේ චූටි බ්‍රේක් එකක් අරගන්න. ඒක ගොඩක්ම ඔයාගේ බ්‍රේන් එකට වැදගත් වෙනවා. අංක 6 ඔයා පාඩම් කරද්දි අමතක වෙන වැදගත් කරුණු ස්ටඩි ටේබල් එක ඉස්සරහින් අලව ගන්න. අංක 7 පාඩම් කරන දේවල් ලේසියෙන්ම මතක තියාගන්න ඔයාට පුළුවන් ෂෝට් නෝට්ස්, මයින්ඩ් මැප්ස්, ග්‍රාෆ්ස් වගේ දේවල් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාගේ නෝට්ස් පාඩම් කරන්න ආස හිතෙන විදියට පිළිවෙලකට තියාගන්නත් අමතක කරන්න එපා. අංක 8 ඔයා එදා දවසේ ඉගෙනගත්ත පාඩම් එදාම පාඩම් කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඒ පාඩම් වලට අදාළ වෙන පාස් පේපර්ස් කරන්න. අංක 9 ඇඳේ ඉඳගෙන පාඩම් කරන්න එපා. මොකද ඉක්මනින්ම නිදිමත හැදෙනවා. අංක 10 ඔයා ඔයාවම විශ්වාස කරන්න. ඔයාට පුළුවන් කියලා හිතන්න. අනිත් අය පාඩම් කරන විදිය ගැන හිතන්න යන්න එපා. ඔයා ඔයාගේම විදියට ඔයාට පහසු ගැලපෙන විදියට පාඩම් වැඩ කරන්න. දවසම ප්‍රොඩක්ටිව් විදියට වැඩ ටික මැනේජ් කරගන්න උත්සාහ කරන්න. ඉතින් O level A level කාලේ කියන්නේ ගොඩක් නංගිල මල්ලිලට ස්ට්‍රෙස් වැඩි කාලයක්. ඉතින් ඔයා මොන ලෙවල් එකේ ඉඳියත් මොන සබ්ජෙක්ට් එක කරත් ඔයා ඔයාවම විශ්වාස කරලා ඔයාගේ පාඩුවේ පාඩම් වැඩ ටික කරගෙන යන එක තමයි හොඳම දේ. මොකද ඔයාගේ යාළුවෝ ළඟින් ඉන්න අය නෑදෑයෝ අසල්වාසීන් නොයෙක් කතා කියයි. ඔයාට තියෙන්නේ ඒ දේවල් ඇහුනේ නැති ගානට ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් සමහර දේවල් වරදින්නේ අපේ ජීවිතේට ඊට වඩා හොඳ දෙයක් දෙන්න පුළුවන්. ඒක නිසා පොසිටිව් වෙන්න ඔයා ඔයාවම විශ්වාස කරලා වැඩ ටික කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයාට දවසක දිනන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ කිටියත් ඉන්නවා. මෙයත් ඉතින් මං වැඩ කරන වෙලාවට මගේ පොත් මේස ළඟට වෙලා ඉන්නවා. ඉතින් නිකන් ඉන්නවටත් වඩා මට වැඩ වැඩි කරන එක තමයි මෙයා කරන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ පළතුර කාලා තියෙනවද? මේකට කියන්නේ බූල් ඇපල් කියලා, වෙල්වට් ඇපල් කියලාත් කියනවා. මාත් මේ ගොඩ දවසකට පස්සේ තමයි මේ පළතුර කාලා බැලුවේ. ඉතින් විශේෂ රසකුත් නැහැ. ඇපල් රසක් නම් කොහෙත්ම නැහැ. කටු අනෝද රසක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ සේරම වැඩ පැත්තකින් තියලා අලි එකේ බඩු තෝරන ගමන් තමයි ඉන්නේ. අපේ කිටියත් ඉන්නවා. ඉතින් මෙයා මේ අහිංසකයා වගේ ඉන්දියට මෙයාගෙන් මගේ රූම් එකේ දේවල් පරිස්සම් කරගන්න හරිම අමාරුයි. මේ පේනවනේ කොළ ඉරල දාලා තියෙන විදිය.
ඊට පස්සේ මම අපේ ගෙදර වත්තේ ටිකක් ඇවිදින්න ආවා. ඉතින් මම උදේට කරන්න ආසම වැඩක් තමයි අපේ ගෙදර වත්තේ චුට්ටක් ඇවිදින එක. ඉතින් පහුගිය දවස්වල තිබ්බ වැස්සත් එක්ක මේ ගෙඩි ටික බිම වැටලා තිබුණා. ඉතින් මිදලතු ගන්නත් තියෙනවා. ඉතින් මම ගෙදර ආපු දවසට මුලින්ම කරන්නේ අපේ වත්තේ චුට්ටක් ඇවිදින එක. මොන ගස්වල දලුපෙන් ගෙඩි හැදලා තියෙන්නේ, මල් පිපිලා තියෙන්නේ කියලා හොයන්න තමයි මම ආසම. මේ දවස්වල ගොඩක් පළතුරු ගස්වල ගෙඩි හැදිලා තියෙන්නේ. ඒ වුණාට තියෙන වැස්සත් එක්ක ගෙඩි භාගයට භාගයක් බිම. ඒ වුණාට අපේ මල්බෙරි ගහේ නම් ගෙඩි පිරීලා තිබුණා. ඉතින් මං ගෙඩි ටිකක් කඩාගත්තා පුංචි කෑමක් හදන්න. ඉතින් මල්බෙරි විතරක් නෙවෙයි අලිපේර ගෙඩි ටිකකුත් කඩාගත්තා. ඉතින් ගෙදර ඉන්න දවසට විතරයිනේ මේ වගේ දේවල් කන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම අපේ බෝඩිමට අරගෙන යන්න මිරිස් කරල් ටිකක් කඩා ගත්තා. ඉතින් මේ ගස්වල කරල් මම මගේ වගේ කැඩුවට මේ සේරම වගා කරලා තියෙන්නේ අපේ තාත්තා. ඉතින් බලන්නකො ලස්සන ගෙදර මේ වගේ දේවල් වගා කරලා තියෙද්දි මාරම සතුටුයි. රිලව් නම් නැහැ, මෙයාලා නම් ඉන්නවා. ඉතින් මේ දවස්වල පළතුරු තියෙන නිසා මෙයාලා වත්තට එනවා. ඒ වුණාට බලන්නකෝ ගම්මිදිස් වලක රෑන් වගේක් තමයි ඔය කන්නේ. මෙයාලා ඉතින් එන්නේ තනියම නෙවෙයි රංචු පිටින් ඇවිල්ලා තමයි ගස්වල ගෙඩි කන්නේ. මේ තියෙන පළතුරු අපේ ගෙදර වත්තේ ඒවා. ඉතින් මම හිතුවා පුංචි ඩෙසර්ට් එකක් හදන්න. අලිපේරත් හොඳට පැහිලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන පළතුරු වලින් 3න් 2ක්ම අපේ ගෙදර වත්තේ පළතුරු. ඉතින් මම මගේ ඩෙසර්ට් එකත් හදාගත්තා. බලන්නකෝ මේ පළතුරු වල කලර්ස් වල තියෙන ලස්සන. ඉතින් ඔයාලා අලිපේර කන්න ආස කොහොමද? කිරිපිටි සීනි දාලා කාලා බලන්නකෝ හරිම රසයි. ඊට පස්සේ මම මගේ වැඩ වගේක් කරන්න කියලා හිතාගෙන තමයි ආවේ. ඒ වුණාට ලැප් එක ඔන් කරගත්තට පස්සේ මම මගේ පරණ ව්ලොග්ස් වගේක් බලන්න පටන් ගත්තා. ඉතින් ගියන්න බලන්න යන්න ටිකට් එකක් ගන්නවා. ඉතින් අපි ටිකට්ස් ගත්තා. ඊට පස්සේ අපේ තාත්තා අලිපේර ගහේ අනිත් ගෙඩි ටිකත් කඩලා තිබුණා. ටිකක් මට නුවර අරගෙන යන්න. මොකද මගේ බොඩිම යාළුවෝත් බලන් ඉන්නවනේ. අනිත් ටික අපේ එහා ගෙදර ඇන්ටිලාටත් දෙන්න ඕනි. ඉතින් මම මගේ යාළුවන්ට දෙන්න ගෙඩි ටිකක් අරන් තියාගත්තා. ඒ වුණාට දුක හිතෙනම දේ තමයි මේ vlog එක එඩිට් කරන දවස් වෙද්දී මේ අලිපේර ගහ නැහැ. මොකද පහුගිය දවස්වල ආපු හොළඟට ගහ කඩන් වැටිලා තිබුණා. ඉතින් ආයේ අලිපේර කන්න වෙන එකක් නැහැ. ඒක තමයි දුකම දේ.
ඊට පස්සේ මම ආයෙම මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් මේ බ්ලොග් එක එඩිට් කරද්දි මට හිතුණු දේ තමයි මම වැඩ කරනට වඩා කන එක තමයි වැඩිපුරම කරලා තියෙන්නේ. කමක් නෑ. ගෙදර ඉන්න දවස්වලට විතරයිනේ. ඉතින් අපිට තව සති 2කින් විතර වයිව එකක් තියෙනවා. ඉතින් මං දැන් මේ පාඩම් කරන්න ඕනි කරුණු හොයලා නෝට්ස් වගේක් හදාගන්න තමයි හදන්නේ. මම වැඩ කරන වෙලාවට මෙයත් කොහේ හරි ඉඳලා මාව හොයාගෙන එනවා. හවස් වෙද්දි නම් හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද මගේ දවස ගත වුනේ. ඉතින් තවත් දවසක අලුත් vlog එකක් අරගෙන එන්නම්. බයි.